අද මම මේ වීඩියෝදී කතා කරන්න යන්නේ ඔයාලගේ ෆෝන් එක ස්ලෝ වෙලා තියෙනවා නම් ඔයාලගේ ෆෝන් එක 2x දක්වා ස්පීඩ් කරගන්න පුළුවන් සුපිරිම සෙටින් ටිකක් අද මේ වීඩියෝදී කතා කරන්න යන්නේ. මම මේ වැඩේ කරන්න කිසිම ඇප් එකක් යූස් කරන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ සෙටින් එකෙන්ම ඔයාලගේ ෆෝන් එක ස්පීඩ් කරගන්න. හරියට channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් පාලා තියෙන subscribe button එක touch කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එක all දාලා මේ වීඩියෝ like එකකුත් දාගෙන අපි යන් වීඩියෝ එකට. Yeah. Tarak on the vibe. YouTube එකට අලුත් wave එක. Tarak hey. අපි යන්නේ උඩ Tarak වීඩියෝ එකින් වීඩියෝ එකට. වීඩියෝ එකේ මුලදිත් කිව්වා අපි මේ වැඩේ කරගන්නේ ඔයාලගේ ෆෝන් එකේ setting එකකින් කියලා. හරි ඉතින් ඔයාලා මුලින්ම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන setting app එක මෙන්න මේ විදිහට open කරගන්න. setting app එකේ පොඩ්ඩක් පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් about phone කියලා එකක් තියෙනවා. ෆෝන් එකෙන් ෆෝන් එකට මේක වෙනස් වෙන්න පුළුවන්. හරියට මෙන්න මේ about phone එකට යන්න. about phone එකේ මෙන්න මේ විදිහට device name එක සහ ඔයාලගේ RAM එක Android version එකෙන් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයාලා යන්න ඕනි version කියන එක උඩ එකපාරට touch කරලා version එක open කරගන්න. version එක open කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට build number කියලා එකක් බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ build number එක ඔයාලා 7 පාරක් මෙන්න මේ විදිහට touch කරගන්න. ඒක touch කරගත්තාට පස්සේ මෙන්න මේ විදිහට develop option on වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයාලත් මේ build number එක හොයාගන්න බැරි වුණොත් ඔයාලගේ search bar එකට ගිහලා search කරන්න build number කියලා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ phone එකේ build number එක හොයාගන්න. හරි ඉතින් ඔයාලා ආයෙත් මෙන්න මේ setting එකේ පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් additional setting කියලා එකක් තියෙනවා. මෙන්න මේ additional setting කියන එකත් open කරගන්න. හරි ඉතින් මම මේ විදිහට additional setting open කරගත්තා. හරි ඉතින් මෙන්න මේ additional setting එකේ පහළ තියෙනවා බලා ගන්න පුළුවන් accessibility එකට පල්ලෙන් developer option කියලා එකක්. මෙන්න මේ developer option එකට යන්න. හරි ඉතින් මෙන්න මේ developer option උත් වලට හොයාගන්න බැරි වුණොත් search bar එකට ගිහලා developer option කියලා search කරලා මෙන්න මේක ඔයාලා හොයාගන්න. හරි ඉතින් මෙන්න මේ developer option එකේ කිසිම මං කියන්නේ නැති කිසිම දෙයක් ඔයාලා කරන්න යන්න එපා. ඔයාලගේ phone එක run ඉන්නේ මෙන්න මේ developer option වලින් මොකක් හරි setting එකක් මාරු වුණොත් ඔයාලගේ phone එක මොන හරි වෙන්න පුළුවන්. හරි ඉතින් ඔයාලා මෙන්න මේ developer option එකේ පහළට එන්න. ටිකක් මෙන්න මේ විදිහට පහළට ආවට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Windows animation skill කියලා එකක් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලා මෙන්න මේ Windows animation skill එක මම මෙන්න මේ දාලා තියෙනවා වගේ 1x කියන එකට තමයි ඔයාලා දා ගන්න ඕනේ. ඔයාලා default වැටිලා ඇත්තේ animation skill 1.5 හෝ 0.5. හරි ඉතින් ඔයාලා පල්ල දෙවෙනියට තියෙන එකත් මෙන්න මේ විදිහට animation skill 1x කියන එකට තමයි දා ගන්න ඕනි. තුන්වෙනි එකත් මෙන්න මේ විදිහට animation skill 1x කියන එක තමයි දා ගන්න ඕනි. හරි ඉතින් ඔයාලා දැන් ඔයාලා ටෙස්ට් කරලා බලන්න පුළුවන් ඔයාලගේ ෆෝන් එකේ තිබ්බ ස්පීඩ් එකයි දැන් තියෙන ස්පීඩ් එකයි පොඩ්ඩක් ඔයාලා ටෙස්ට් කරලා බලන්න. අනිවාර්යයෙන්ම ඔයාලගේ ෆෝන් එකේ ස්පීඩ් එක තිබ්බට වැඩිය දෙගුණයක් වැඩි වෙලා තමයි දැන් මෙතන තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන් ටෙස්ට් කරලා බලන්න පුළුවන් ගිහිල්ලා. හරි ඉතින් ඔයාලා ආයෙත් මෙන්න මේ develop option එකේ පොඩ්ඩක් පහළට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට 4x MXAA කියලා එකක්. ඔයාලා ෆෝන් එකේ ගේම් එකක් එහෙම ගහනවා නම් ගේම් එහෙම ගහනවා නම් ඔයාලා පුළුවන් මෙන්න මේක ටික් එක දාගෙන ඔයාලා පුළුවන් ගේම් එකක් ගහන්න. එතකොට ඔයාලගේ ෆෝන් එක ස්ලෝ වෙන එක පොඩ්ඩක් හදා ගන්න පුළුවන්. ඔයාලගේ ස්පීඩ් ඔයාලා ගේම් එකක් ගහ ගන්න පුළුවන්. කිසිම ඉෂුව එකක් එන්නේ නැති විදිහට ඔයාලට පුළුවන් ගේම් එකක් එහෙම ගහ ගන්න. හරි ඉතින් මං කියපු setting නැතුව කිසිම setting එකක් ඔයාලා මෙන්න මේ develop option එකේ හදාගන්න යන්න එපා. හරි ඉතින් ඔයාලා පුළුවන් මං කියපු මෙන්න මේ ටික් එක ඔයාලා හදාගත්තට පස්සේ ඔයාලගේ phone එකේ speed උනා නම් අනිවාර්යයෙන්ම යාළුවන්ටත් දැනගන්න පහලින් comment එකක් දාන්න යන්න phone එකේ speed උනා කියලා. හරි ඉතින් මෙන්න මේ ටික තමයි අද මම මේ වීඩියෝ එකේදී අද මං කියපු setting එක හරියටම follow කරා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ phone එක ස්පීඩ් කරගන්න. හරි ඉතින් මම මේ කියපු ට්‍රික් එක ඔයාලට හරි ගියා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න යන්න. හරි ඉතින් මේ වගේ වීඩියෝ හැමදාම ඔයාලා බලන්න මාව subscribe කරන්න අමතක කරන්න එපා. ඒත් එක්කම ඔයාලා මේ වීඩියෝ එක තාම like එකක් දැම්මේ නැත්නම් වීඩියෝ like එකකුත් දාන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් යාළුවෝ ඔක්කොම like share කොම එකක් එක අපි යනවා top එකට. Yeah